සබුද්ධික හිතවතුනි අයිබෝන් ඔබට. ගියවර මම කතා කරා කොහොමද සිතිවිලි අපේ මානසික රෝගවලට සම්බන්ධයක් දක්වන්නේ කියලා. අද මම ටිකක් ඉන් එහාට ගිහිල්ලා ඉන් ඔබට ගිහිල්ලා සිතිවිලි හැඟීම් සහ මානසික රෝග පිළිබඳව ඉතාම කෙටියෙන් ඔබට අදහස් කීපයක් විද්‍යාත්මක අදහස් කීපයක් ගෙන එන්නට උත්සාහ කරනවා. මම හිතනවා ඒක ඔබට වැදගත් වෙයි. මොකද අපි හැමෝම විවිධාකාරයේ හැඟීම් වලට නතු වෙනවා. ඒ හැඟීම් මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට අපි දන්නවා හැඟීම් සහ දැනීම් අතරත් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ හැඟීම් කියලා කියන්නේ දැන් විශ්වීය වශයෙන් තියෙන හැඟීම් උදාහරණයක් විදියට. සතුට ගන්න, බය ගන්න, දුක ගන්න, ඊර්ෂ්‍යාව මේවා හැඟීම්. හැබැයි මේවා පුද්ගලානුබද්ධව ගත්තොත් එහෙම පුද්ගලයාගෙන් පුද්ගලයාට ගත්තොත් එහෙම වෙනස් වෙනවා. ඒක තමයි අපි දැනීමක් කියලා කියන්නේ. එතකොට එකම හැඟීම පුද්ගලයෝ දෙදෙනෙකුට දැනෙන ආකාරය වෙනස්. එතකොට ඒකයි හැඟීම් සහ දැනීම් අතර තියෙන වෙනස. දැන් කොහොමද හැඟීම් ඇති වෙන්නේ? අපි දන්නවා මෙන්න මේ cognitive triad එක නැත්නම් අපි මේකට කියනවා මේ ප්‍රජානන ත්‍රිකය කියලා. ඒ කියන්නේ හැඟීමක් ඇති වෙන්නේ සිතිවිල්ලක් එක්ක. සිතිවිල්ල සහ හැඟීම අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. සිතිවිල්ලක් එක්ක තමයි හැඟීමක් එන්නේ. සිතිවිල්ලක් මගෙන් හැඟීමක් උත්පාදනය වෙනවා සහ අනෙක් පැත්තට මේ හැඟීම පදනම් කරගෙන ඒ ආශ්‍රිතව සිතිවිලි ඇති වෙන්නත් පුළුවන්. මේකට අපි කියනවා emotional thinking කියලා. එතකොට මේ emotional thinking අපිට සමහර මානසික රෝග ඇති කිරීමට හේතු වෙන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. අපි මනෝවිද්‍යාවේ කතා කරනවා මේ DMN කියලා එකක්. ඒ කියන්නේ default mode network. ඒ කියන්නේ මනස නිකන් මෙහෙම තියෙන වෙලාවට එයා එක එක විදිහේ සිතිවිලි මවන්න පටන් ගන්නවා. නැත්නම් අපි කියනවා day dreaming, දවල් ලිහින දකිනවා. rumination කියලා කියන්නේ ඉබාගාතේ යන තත්වයකට පත් වෙනවා. එතකොට දැන් අපේ තියෙනවානේ මොලේ ඇමිග්ඩලා කියලා එකක්. ඔය ඇමිග්ඩලා වලින් තමයි මේ ඉමෝෂන්ස් එක්ක ලොකු හටනක් කරා යන්නේ මේ ඇමිග්ඩලා. ඒ ඇමිග්ඩලා තමයි ඇත්තටම රිගියුලේට් කරන්නේ අපේ හැඟීම් කියන එක. දැන් හැඟීමක් ඇති වෙන එක හරි කමක් නැහැ. ඇති වෙන්න පුළුවන්, දුකක් ඇති වෙන්න පුළුවන්, සතුටක් ඇති වෙන්න පුළුවන්, බයක් ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්, පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම හැඟීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ හැඟීමක් ව්‍යාධිමය තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පැතොලොජිකල් සිටුේෂන් එකකට එන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ අපි දන්නම දේනේ ડિප්‍රෙෂන් කියන එක. ડિප්‍රෙෂන් කියලා කියන්නේ විෂාදයනේ. එතකොට විෂාදයේ කේන්ද්‍රීය හැඟීම මොකක්ද? විෂාදයේ කේන්ද්‍රීය හැඟීම බවට පත් වෙන්නේ දුක කියන හැඟීම. එතකොට දුක කියන හැඟීම එන්නේ මොකක් එක්කද? සිතවිල්ලක් පදනම් කරගෙන. ගොඩාක් වෙලාවට මේ සිතවිල්ල අතීතය හා බැඳිච්ච සිතවිල්ලක් එක්ක තමයි මේ දුක ඉමෝෂන් එකක් විදියට එන්නේ. එතකොට මේක මේ ඉමෝෂනල් තින්කින් හරහා නඩත්තු වෙමින් යනකොට ඒ දුක හා සමගාමීව චර්යාත්මක වෙනස්කම් ටිකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ පුද්ගලයා තමන්ගේ දිනදා වැඩ කටයුතු වලින් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා ඩීවියේට් වෙන්න පුළුවන්. ඩිස්ෆන්ක්ෂන් ඒ කියන්නේ දිනදා කටයුතු වලින් අයින් වෙලා අනිත් අයගෙන් අයින් වෙලා අපගමන මේ තත්යකටපත් වෙලා පොඩි මානසික වේදනාත්මක අපි කියනවා ඩිස්ට්‍රෙස් වගේ සිටුේෂන් එකකට ඇවිල්ලා අවසානයේ Tamanට හානි කරගන්න ලෙවල් එකකට උනත් එන්න පුළුවන්. එතකොට බලන්න හැඟීමක් මිනිස්සෙක්ව අරන් යන දුර. හැඟීම බලපානවා එයාගේ චින්තනයට, චින්තනය බලපානවා හැඟීමට, ඊට පස්සේ ඒක චර්යාත්මකවත් බලපාන්න පටන් ගන්නවා. දැන් අනිත් පැත්තට බය වගේ එකක් ගත්තොත් එහෙම බය කියන්නේ හැඟීමක් නේ. අපි හැමෝටම බය තියෙනවා. හැබැයි මේ බය කියන එකත් පැතොලොජිකල් නැත්නම් අපි කියනවා ව්‍යාධිමය තත්වයකට තල්ලු වුණොත් අන්න එතනදී ඒක මානසික රෝගයක් බවට පරිවර්තනය වීමේ ඉඩකඩ තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ මේ කාන්සාව ගැන. අපි කියනවා මේ ඇන්සයිටි කියලා. ගොඩාක් වෙලාවට මේ හෙට ගැන වැඩි අවධානයක්, වොරි එකක් තියෙන බයක් කියන්නේ ඒ ගැන වැඩි තැවෙන මිනිස්සුන්ට තමයි කාන්සාමය තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට ඒ ආශ්‍රිතව ගොඩාක් මානසික රෝග කාන්සාව කියන්නේ එක්තරා විදිහේ ෆැමිලි එකක්. ඒක ඇතුලේ චූටි මානසික තව රෝග තියෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. එතන තියෙන කේන්ද්‍රීය සාධකී බවට පත් වෙන්නේ බය.
දැන් මේ බයත් දුකත් කියන දෙක අපිට එදිනදා ජීවිතේදී හම්බ වෙනවා හැඟීම් විදිහට ඒක කමක් නැහැ. නමුත් මේක මානසික රෝගයක් බවට පරිවර්තනය වෙනකොට ඒක ව්‍යාධිමය තත්ත්වයක් නැත්නම් පැතොලොජිකල් සිටුේෂන් එකක් බවට පත්වීමේ ඉඩකඩ තියෙනවා විශේෂයෙන් ඉමෝෂනල් තින්කින් හරහා. ඉමෝෂනල් තින්කින් කියන්නේ හැඟීම ප්‍රමුඛ කරගත්ත චින්තනය. දැන් මම කියවනේ හැඟීමක් ඇති වෙන්නේ සිතවිල්ලක් එක්ක ඊට පස්සේ ඒ සිතවිල්ල පදනම් කරගෙන නැවත වතාවක් හැඟීම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක චර්යාත්මකව අපිට ප්‍රශ්නකාරී වාතාවරණයක් ඇති කරන්න පුළුවන්. එතකොට මම ඔය හිතියෙන් කතා කරේ කාංසාව සහ විෂාදය කියන තත්ත්වයන් ඇති කරන්න කොහොමද හැඟීම් බලපාන්නේ? ඒ හැඟීම් පිටුපස තියෙන්නේ සිතවිලි. දැන් අපි දන්නවා දැන් අපිට සිතවිලි එන එක වළක්වන්න බෑනේ. සිතවිලි ඇත්තටම කිව්වොත් එහෙම සිද්ධ වෙන දෙයක්. අපි හිතුවට අපි හිතනවා කියලා ඇත්තටම සිද්ධ වෙන්නේ අපිට හිතෙන එක. එතකොට සමහර වෙලාවට ඔයාට අතීතය පිළිබඳව විවිධ සිතවිලි පහළ වෙන්න පුළුවන්. අනාගතය පිළිබඳව ඔබට වෙන සිතවිලි පහළ වෙන්න පුළුවන්. එතකොට මේ සිතවිලි පහළ වීමත් එක්ක හැඟීම් උත්පාදනය වෙනවා. එතකොට මේ හැඟීම් උත්පාදනයේ වැරදක් නැහැ. හැබැයි මේක මානසික රෝගයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. අර මම ඉහත සඳහන් කරපු විදිහට. එතකොට ඕගොල්ලොන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම මෙතනදී කෙටියෙන් ඕගොල්ලොන්ට කියන්නම් ඔයාගේ මනස පිළිබඳව අවධානයෙන් ඉන්න. සිතවිලි පිළිබඳව අවධානයෙන් ඉන්න. හැඟීම් පිළිබඳව අවධානයෙන් ඉන්න. චර්යාව පිළිබඳව අවධානයෙන් ඉන්න. දැන් අපි දන්නවනේ මේ ඇමිග්ඩලා එක තියෙනවනේ. ඇමිග්ඩලා එකෙන් තමයි මේ ඉමෝෂන්ස් කියන එක රෙගියුලේට් කරන්නේ. අපි සතිය නැත්තම් සිහිය පිහිටව ගත්තාම ඒ කියන්නේ අපි මේ ගැන අවධානයෙන් ඉන්නකොට අර ඇමිග්ඩලා එකෙන් අපේ ටෙන්ෂන් එක පනිනවා මේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකට. කෝටෙක්ස් එකට අපේ මේ අවධානය යොමු වෙනවා. එතකොට තවදුරටත් ඔබ හැඟීමේ වින්දිතෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එන්න මේ පිළිබඳව ටිකක් ඔබගේ අවධානය යොමු කරන්න. අපිට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් ටිකක් දාගෙන යන්න. මම සූදානම් ඔබ වෙනුවෙන් ඒ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න. ඔබට නිරෝගීමත් සුබ දවසක් වේවා.